ආයුබෝවන්. ඉතින් 2026 වර්ෂය කුම්භ ලග්නයෙන් උපන් අයට කොහොම වසරක් වෙයිද? ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂානි රෝෂනී සෝමවීර. ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. ඉතින් 2026 වර්ෂය කුම්භ ලග්නයෙන් උපන් අයට කොහොම වසරක් වෙයිද? අපි මේ ගැන විස්තරාත්මකව බලමු. මේ එළබෙන වසරට සුබවාදීව මුහුණ දෙන්නට මේ විග්‍රහය ලොකු උදව්වක් වේවි. 2026 වර්ෂය කුම්භ ලග්න හිමියන්ට ඇත්තගම නිර්මාණශීලී ඒ වගේම ජීවිතේ ලොකු වෙනස්කම් සිද්ධ වෙන වසරක් වෙන්නයි යන්නේ. ග්‍රහචාරය අනුව බලුවම විශේෂයෙන්ම පෞද්ගලික ජීවිතේ ආදර සම්බන්ධතා ඒ වගේම රැකියාව පැත්තෙන් ගන්න තීරණය අතිශයින්ම වැදගත් වෙනවා. හරි අපි බලමු මේ කතාබහේදී මොනවද ආවරණ වෙන්නේ කියලා. මුලින්ම 2026 ගැන පොදු විග්‍රහයක්, ඊළඟට ආදරය සහ විවාහය, ආර්ථිකය සහ රැකියාව, අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන පැත්ත ගැනත් කතා කරනවා. අවසානයේට මේ වසරේ සුබඵල වැඩි කරගන්න පුළුවන් ශාන්ති කර්ම සහ සුබ දේවල් ගැනත් බලමු. හොඳයි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින් 2026 වසර පොදුවේ බලමු. මතක තියාගන්න මේ කියන්න හැම දෙයක්ම පදනම් වෙන්නේ ප්‍රධාන ග්‍රහමාරු කිහිපයක් මත. ඉතින් අපි බලමු මොනවද මේ ග්‍රහ පිහිටීම් කියලා. මෙන්න තියෙනවා මේ වසරේ ප්‍රධාන ග්‍රහ පිහිටීම්. බලන්න සෙනසුරු ඉන්නේ දෙවැන්නේ. ඒ කියන්නේ ධනස්ථානය. ඉතින් මුදල්, පවුල වගේ දේවල් වලට තමයි බලපෑම. රාහු ඉන්නේ ලග්නයමයි. ඒ කියන්නේ කුම්භයමයි. ඒ නිසා Taman ගැන, පෞරුෂය ගැන වැඩිපුර හිතන්න වෙන කාලයක්. කේතු ඉන්නේ හත්වැන්නේ. ඒ කියන්නේ විවාහය, හවුල් ව්‍යාපාර වගේ දේවල් වලට බලපෑමක් තියෙනවා. මේ ඔක්කොම අතරේ ගුරු ග්‍රහයාගේ ගමන තමයි ගොඩක් සුබ අවස්ථා නිර්මාණය කරන්නේ. හරි. දැන් අපි යමු වෙමු ගොඩක් දිනෙක උනන්දුවෙන් බලාගෙන ඉන්න මාතෘකාවකට. ආදරය සහ විවාහය. බලමු 2026 වසර කුම්භ ලග්න හිමියන්ගේ ප්‍රේම ජීවිතයට කොහොම බලපෑමක් එල්ල කරයිද කියලා. වසර පටන් ගන්නෙද්දිම ආදරයට නම් හරිම සුබයි. විශේෂයෙන්ම ජනවාරි 16 ඉඳන් පෙබ්‍රවාරි 24 වෙනකම් කාලය ආදර සම්බන්ධතා ශක්තිමත් කරගන්න අලුතින් පටන් ගන්න උනත් හරිම හොඳ කාලයක්. මේ කාලයේදී විශේෂයෙන්ම රහසිගත ආදර සම්බන්ධතා දුරින් කෙනෙක් එක්ක හෝ විදේශීය කෙනෙක් එක්ක සම්බන්ධතා ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. තනිකඩ වෙන්න යටත් අලුත් ආකර්ෂණයක් ඇති වෙන්න පුරුවන්. හැබැයි පොඩි දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. හොඳ යාළුකම්, ඒ කියන්නේ මිත්‍ර සම්බන්ධතා මේ කාලෙදි පොඩ්ඩක් පළුදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න. විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නායට නම් මෙන්න නියම ආරංචියක්. නොවැම්බර් 1 වෙනිදාන් පස්සේ තමයි හොඳම කාලේ උදා වෙන්නේ. මොකද ගුරු ග්‍රහයා 7 වෙනිට එනවා. ඒ කියන්නේ විවාහයට අතිශයින්ම සුබ බලවත් කාලයක්. ඉතින් විවාහය ගැන කතා කරන්න, තීරණ ගන්න මේක තමයි හොඳම වෙලාව. හැබැයි හැමදේම හැමම සුබයිද? මෙතන පොඩ්ඩක් හිතන්න ඕනේ දෙයක් තියෙනවද? ඔව් තියෙනවා. ගුරු 7 වෙනි ඉන්න එක ගොඩක් හොඳයි තමයි. ඒත් ඒ එකම කේතුත් 7 වෙනි ඉන්නවා. අන්න ඒක නිසා විවාහයක් ගැන අවසන් තීරණයක් ගන්න කලින් කේන්ද්‍ර ගලපලා බලන එක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද මෙතන සමබරතාවයක් අවශ්‍යයි. හරි. ආදරය සහ විවාහය ගැන කතා කළා ඇති. අපි දැන් බලමු ජීවිතේ තවත් වැදගත් පැත්තක්. ඒ කියන්නේ ආර්ථිකය සහ රැකියාව ගැන. 2026 වසරේ මේ අංශ දෙක කොයි වගේ වෙයිද? ආර්ථිකය ගැන කතා කරද්දී මේක හරියට කාසිය දෙපැත්ත වගේ. එක පැත්තකින් සෙනසුරුගේ නෙප්චූන්ගේ බලපෑම නිසා අතට සල්ලි එන එක ටිකක් පරක්කු වෙන්න, ණයබර වගකීම් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒත් අනිත් පැත්තෙන් බැලුවම සරලම ජීවත් වෙන එකෙන් වාසි ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ප්ලූටෝ නිසා විදේශවලින් හරි රහසිගත මාර්ගවලින් හරි ආදායම් එන්නත් අවස්ථා තියෙනවා. රැකියාව පැත්තෙන් බැලුවම සම්මර ක්ෂේත්‍රවලට මේ වසර විශේෂයෙන්ම වාසනාවන්තයි. ටෙක්නොලොජි, IT, ඔන්ලයින් වැඩ කරන අයට, පරිේෂණ කරන අයට, NGO වල සහ විදේශ ආයතනවල වැඩ කරන අයට සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මෙන්න පොඩි දෙයක් මතක තියාගන්න. ජූනි 2 වෙනිදා ඉඳලා නොවැම්බර් 1 වෙනිදා වෙනකම් රැකියා ස්ථානයේ වැඩබර පීඩනය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලෙට මානසිකව පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්නක ගොඩක් වැඩගත්. හරි. ඊළඟට අපි කතා කරමු අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන. මේ දෙකත් පෞද්ගලික දියුණුවට ගොඩක් වැදගත් නේ. අධ්‍යාපනය ලබන අයට නම් මේ වසර නියමයි. විශේෂයෙන්ම පරිේෂණ කරනව නම් පිටරට අධ්‍යාපනයට යොමු වෙනව නම් එහෙමත් නැත්නම් ඔන්ලයින් කෝස් එකක් කරනව නම් ග්‍රහචාරය අනුව ලොකු සහයෝගයක් තියෙනවා. සාර්ථකකම නම් අනිවාර්යයි. සෞඛ්‍ය ගැන බලද්දී අවධානය යොමු කරන්න ඕන තැන් කිහිපයක් තියෙනවා. නින්දේ ප්‍රශ්න,
මානසිකව දැනෙන නොසන්සුන්කම, ඒ වගේම කකුල්වල කලවා ආශ්‍රිත පොඩි අසනීප තත්ත්වයන් මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ගැන ටිකක් සිහියෙන් ඉන්න එක හොඳයි. ඉතින් අර කලින් කිව්ව සෞඛ්‍ය ගැටලු මග හරවා ගන්න හොඳම දේ තමයි කලින්ම පියවර ගන්න එක. ඒකට හොඳම දේවල් දෙකක් තමයි භාවනා කරන එකයි ශාරීරික ව්‍යායාම කරන එකයි. මේ දෙක නම් අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා. හරි. අපි දැන් ඇවිත් ඉන්නේ මේ කතාබහේ අවසාන කොටසට. මෙතනදී අපි බලමු මේ වසරේ තියෙන අභියෝග අඩු කරගෙන සුබඵල වැඩි කරගන්න පුළුවන් ප්‍රායෝගික පිළියම් සහ සුබ දේවල් මොනවද කියලා. මේක හරියට සාර්ථකත්වයට මෙවලම් කට්ටලයක් වගේ. ඕම් ගුරුවේ නමහ. මේ තමයි ගුරු ග්‍රහයට එහෙම නැත්නම් බ්‍රහස්පතින්ට වෙන්වුණු පූජනීය මන්ත්‍රය. මේක ජප කරන එකේ ධනාත්මක ශක්තිය Taman වෙතට ආකර්ෂණීය කරගන්න පුළුවන්. මේ පිළිවෙත කරන්න හරිම සරලයි. හැම බ්‍රහස්පතින්දා දවසකම මේ මන්ත්‍රය 108 වතාවක් කියන්න. ප්‍රතිඵල තවත් වැඩි කරගන්න ඕනේ නම් කහපාට මල් සහ සඳුන් ටිකක් පූජා කරන්නත් පුරුවන්. ඒ වගේම වාසනාවන්ත දවස් සහ වර්ණ ගැනත් මතක තියාගන්න. බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා තමයි සුබම දවස්. වර්ණ විදියට නිල්, දම් සහ කළු පාට පාවිච්චි කරන එකෙන් සුබඵල වැඩි කරගන්න පුළුවන්. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් කුම්භ ලග්න හිමියන්ට 2026 කියන්නේ විවාහය ගැන තීරණ ගන්න, ජීවිතේ ලොකු වෙනස්කම් රසකට මුහුණ දෙර, ඒ වගේම විදේශ අවස්ථා උදා වෙන හරිම වැදගත් වසරක්. මේ තමයි මේ අවුරුද්දේ ප්‍රධානම කාරණා. අවසාන වශයෙන් මේ ජීවිතේ වෙනස් කරන්න පුරවන් තරම් බලවත් අවස්ථාවන් සහ අභියෝග මැදින් සාර්ථක විදියට යන්නට Taman සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන මොහොතක් හිතන්න. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍ය වේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ජ්‍යොතිර්විද්‍යා ගෞරව, මානව හිතවාදී, කීර්තිශ්‍රී දේශගෞරව, ජනරංජන, ජ්‍යොතිර්විද්‍යා විශාරද, ජනප්‍රසාදිනී දේශකීර්ති, WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර, සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය, අංක 305C, කොස්සින්න, ගණේමුල්ල. WhatsApp අංකය WhatsApp අංකය 070 248 682 5